කිහිපදනෙම මගෙන් අහලා තිබ්බා UK වල හොරු ඉන්නවද UK වල හොරකම් සිද්ධ වෙනවද බොසා කියලා. ඉතින් මං හිතුවා අද ඔයගොල්ලන්ට ඒකට උත්තරයක් දෙන්න ඕනේ කියලා. UK කියන්නේ United Kingdom of Great Britain and Northern Ireland කියන රටට. ඉතින් මේක මහා බ්‍රිතාන්‍ය විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේක හරි අංග සම්පූර්ණ රටක්. මෙහෙ හොරකම් සිද්ධ වෙන්නේ නැහැ. හොරකම් සිද්ධ වෙනවා නම් හොරු ඉන්න ඕනේ. ඉතින් මෙහෙ හොරුත් නැහැ. නෑ මම පට්ටවල් බොරුවක් කිව්වේ. මේ පට්ට හොරු තොගයක් ඉන්නවා. පට්ට හොරකම් සිද්ධ වෙන්නේ සමහර රටවල් වල සිද්ධ වෙන්නෙත් නැති අමුතුම විදිය හොරකම් මෙහෙ සිද්ධ වෙනවා. UK වල 2024 සැප්තැම්බර් මාසයේ ඉවර වෙන අවුරුද්දේ විතරක් මිලියන 9.5කට වැඩිය හෙඩ්ලයින් ක්‍රයිම්ස් වාර්තා වෙලා තියෙනවලු එංගලන්තයේ සහ වේල්ස් වල විතරක්. ඉතින් ඒකෙන් වැඩිම අගයක් කරන් තින්නේ හොරකම්. ඊට අමතරව සුළු පරිමාණයේ හොරකම් මිලියන ගණන් තවත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හොරකම් අතරින් වැඩිපුරම වාර්තා වෙලා තියෙන හොරකම තමයි retail theft, shoplifting. shoplifting කියන්නේ කඩවල් වලින් බඩු උස්සන්නේ අන්න ඒක. ඉතින් පහුගිය අවුරුද්දට විතරක් වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 125කින් ඉහළ ගිහිල්ලා තියෙනවලු. ඉතින් සමස්ත පහුගිය අවුරුද්දට වාර්තා වෙලා තියෙන shoplifting ප්‍රමාණය මිලියන 20කට වඩා වැඩි කියලා තමයි කියන්නේ. දවසකට 2000ක්වත් UK වල මේ වෙද්දි shoplifting සිද්ධ වෙනවලු. ඉතින් මේ වෙන ඒවායින් 10%කට විතරක් තමයිලු පොලිසියෙන් පැමිණිලි කරත් ඇවිල්ල බලන්නේ. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවට විතරක් shoplifting නිසා අදාළ ආයතනවලට පවුම් බිලියන 2.2කට වඩා අලාභයක් සිද්ධ වෙලා තියෙනවලු. මේ ඉන්නේ නිවිහැනහිල්ලේ හොරකම් කරන හොර මහත්මයෙක්. බලන්න කිසි කලබලයක් නැහැ. ෂෙල්ෆ් එකෙන් බඩුව ගත්තා. තමුන්ගේ බෑග් එකට කෙලින්ම දාගත්තා. ඉතින් අර security එකේ අංකල් ඇවිල්ලා කියනවා අනේ කරුණා කරලා මේක බාස්කට් එකට දාගෙන ගිහිල්ලා සල්ලි ගෙවන්න කියලා. ඊට පස්සේ මිනිහා කියනවා පිස්සුද අංකල් අපි මේ අදයිය නෙමේ මෙහෙම බඩු ගන්න කඩෙන් අපි කවදාකවත් ගෙවලා නෙමේ බඩු ගන්න වගේ අර අංකල්ව තල්ලු කරගෙන මිනිහා යනවා යන්න මට ගෙදර යන්න පරක්කුයි වගේ සීන් එකේ. බලන්නකො කිසිම ගානක් නැහැ මිනිහා ඔය තල්ලු කරගෙන යනවා. අර security මනුස්සයා වඳිනවා වගේ ප්ලීස් යන්න එපා කියලා කියන්නේ. ඉතින් අර ඉතින් හදිස්සි මං හිතන්නේ මිනිහා අර security කාරයව තල්ලු කරලා යනවා යන්න. ඒ වගේම මේ ඉන්නේ මායා කබායක් ඇඳගත්ත අක්කා කෙනෙක්. බලන්න එයාගේ මායා බලෙන් එයා 3000න් ගන්න බඩු තොගේ සාමාන්‍ය මැජික් කාරයටවත් කරන්න බැරි වැඩක් තමයි මෙයා කරන්නේ. බලන්නකො තාම ඉවර නෑ 3000න් කොච්චර බඩු එළියට ගන්නවද කියලා. අනේ මන් දන්නේ කොහොම මේවා අස්සේ ගහගෙන හිටියද කියලා. මේ හිතේ හැටියට සුපර් මාකට් එකකින් ඇල්කොහොල් නොමිලේ අරන් යන අවස්ථාවක්. මේ තියන්න නම් මහන්සි වෙලා තමුන් ආස කරන දෙයක් උපයාගන්න අවස්ථාවක්. ඒගොල්ලෝ ආස කරන ෆෝන් එක එතන කැනීම් කටයුතු කරලා ගහලා කොහොමරි කඩාගෙන නොමිලේම අරන් යන්න වාසනාව උදාවිච්ච වෙලාවක්. කවුරුත් මුකුත් කියන්නේ නැහැ ඔය බලාගෙන ඉන්නවා. මේ හොරාගෙන් හොරකම් කරපු බඩු කඩේකා ඇවිල්ලා හොරකම් කරන්න try කරන විදිය බලන්න උට උගේ බඩු ටික දෙන්නේ නැහැ. UK වල තවත් වැඩිපුරම සිද්ධ වෙන හොරකම් වර්ගය තමයි phone and bag snatching කියන එක. ඒ කියන්නේ ඔය පාරේදී phones bags උදුරන් දුවන එක. ඉතින් සමහර වෙලාවලට මේක බයිසිකල් වලින් ඇවිල්ලා තමයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් පහුගිය මාර්තුවේදී අවුරුද්දක කාලයක් ඇතුළත 78000කට වැඩිය UK පුරා මේක සිද්ධ වෙලා තියෙනවා. වැඩිපුරම සිද්ධ වෙන්නෙත් සහ සිද්ධ වෙලා තියෙන්නෙත් ලන්ඩන් වල. 58000කට වැඩිය වෙලා තින්නේ ලන්ඩන් වල කියලා තමයි කියන්නේ. මීට අවුරුදු 14කට විතර කලින් මගේ හිතවතෙක්ගේ ෆෝන් එක හොරකම් කරා දෙන්නෙක් එකතු වෙලා ඒ කාලේ එච්චර මේ ෆෝන් හොරකම දරුණුවට තිබ්බ කාලෙකුත් නෙමෙයි. කොහමරි ඒක සිද්ධ වෙච්ච වෙලාවේ පොලිසියට කෝල් කරා. පොලිසියට කෝල් කරලා විනාඩි 5ක් යද්දි පොලිසියෙන් එතනට ඇවිල්ලා කොහමරි අපිව දාගෙන ගිහිල්ලා වාහනේ වටේම ඒගොල්ලෝ සෝදිසි කරා. එතන ළඟපාත තිබ්බ පාක් එකකට ගිහිල්ලා ඒගොල්ලෝ ගස් වලට පවා ටෝච් ගහලා ඒ හොරු ටික අල්ලගන්න පුළුවන්ද කියලා හොයන්න ගත්තා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන දුරට මේ ඉන්වෙස්ටිගේෂන් එක ගෙනිච්චත් එක්ක නමුත් අවාසනාවකට අද කාලේ ෆෝන් එකක් එහෙම කවුරුහරි උස්සන් ගියොත් හරි ඒ වගේ හොරකමක් වුණාම පොලිසියෙන් එන්නෙත් නැහැ ගොඩක් වෙලාවල් වලට. ඒගොල්ලෝ කියන ඔන්ලයින් ගිහිල්ලා ක්‍රයිම් එක රිපෝට් කරන්න ක්‍රයිම් රෙෆරන්ස් නම්බර් එකක් අරගෙන ඔයගොල්ලෝගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකට කතා කරලා ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරගන්න කියලා. ෆෝන්ස් නැති වුණාම
ඒ ෆෝන්ස් නැතිවිච්ච ප්‍රමාණය 100%-3%වත් ආපහු හම්බ වෙනවද කියලාවත් ෂුවර් නෑ දැන් තියෙන තත්ත්වය හැටියට. ඉතින් ගොඩක් වෙලාවලට ඉන්වෙස්ටිගේෂන් එකක් සිද්ධ වෙන්නෙමත් නෑ. එච්චරට මෙහි තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. UK වල ඉන්ට්‍රස්ටිංම විදියට තවත් වැඩි වීගෙන යන හොරකමක් තමයි බයිසිකල් හොරකම. අපි බලමු ඒවා කොයි විදියටද වෙන්නේ. ඒවගේම වැඩිපුර මේ වැඩේ කරන්නේ කවුද කියලා. මේ ග්‍රයින්ඩර් එකකින් බයික් එකේ ලොක් එක කපලා බයික් එක උස්සන වෙලාවක් මේ කොල්ලගේ මූණ බැලුවම කියන්න පුළුවන් අවුරුදු 14-15ක් ඇති උපරිම. ඉතින් විනාඩියෙන් දෙකකින් බයිසිකලේ ලොක් එක කපලා බයික් එක උස්සන් යනවා. මේගොල්ලෝ මේ වැඩේ නිතරම කරන පළපුරුදුකාරයෝ. මේ බලන්න තවත් පුංචි හොරෙක් හරිම පළපුරුදුකාරෙක් වගේ තව බයික් එකේ සීට් එකක් පාවිච්චි කරලා මේ බයික් එකේ ලොක් එක කඩනවා. ඉතින් හරිම රිලැක්ස් එකේ තමයි වැඩේ කරන්නේ. කවුරුත් මොනා කිව්වොත් ඌට වැඩක් නැහැ. මේ මහපාර මැද හොරෙක්ගෙන් තව හොරෙක් බයිසිකලේ උස්සන සීන් එකක්ද හොයද පිහියක් අරගෙන ඌව බය කරලා එලෙව්වා. මිනිහා කියනවා ඉතින් ආව මෙතන මං මේ උස්සපු බයිසිකලේ උඹ උස්සන්න කියලා. මේ වෙද්දි UK වල බයිසිකල් පදින 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ගෙම බයිසිකල් හොරකමට ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වටිනාකම පවුම් බිලියන 2.4ටත් වඩා වැඩි. මේ බයිසිකල් හොරකමෙන් වැඩි හරියම්ම සිද්ධ වෙන්නේ මහ දවාලේ මිනිස්සු මැද. ඉතින් ගොඩක් කට්ටිය මේක නවත්තන්න උත්සාහ කරන්නේවත් නැහැ. ගොඩක් අවස්ථාවලදී මේ වැඩේ කරන්නේ බාල වයස්කාරයෝ. මොකද ඒගොල්ලොන්ට මේ හොරකම් වලින් ගැලවිලා යන්න ලේසි නිසා මෙහි තියෙන දඬුවම් ඒගොල්ලොන්ට හරි ලිහිල් නිසා human rights පාවිච්චි කරලා child rights පාවිච්චි කරලා මේගොල්ලෝ කොහොම හරි ඒ දඬුවම් ලිහිල් කරගෙන අපරාධෙන් ගැලවිලා ආයෙ පාරක් ඒකම කරන්න පෙළඹෙන නිසා. UK වල තවත් වැඩිපුරම සිද්ධ වෙන ප්‍රසිද්ධම හොරකම් වර්ගයක් තමයි කාර් හොරකම. අපි බලමු කොච්චර ලේසියෙන් කොච්චර ලස්සනට කාර් හොරකම් කරනවද කියලා UK වල. මේක මිනිස්සෙක් අත් දෙක උස්සන් එන්නේ යටත් වෙන්න නන් නෙමෙයි. මේගොල්ලෝ එන්නේ මෙතන තියෙන ටෙස්ලා එක හොරකම් කරන්න. මේකට කියන්නේ කීලස් එන්ට්‍රි තියෙන කාර් වලට කරන රීලේ ඇටැක් එකක් කියලා. එක්කෙනෙක් ගේ ඇතුලේ තියෙන කාර් කී එකේ වයර්ලස් සිග්නල් ඇම්ප්ලිෆයි කරලා දෙනවා. ඊට පස්සේ වයර්ලස් රිසීවර් එකට ඒක අරගෙන අනිත් කෙනා ගිහිල්ලා ඒ කාර් එක ළඟට ගියාම කාර් එකේ සිස්ටම් එක හිතන්නේ කාර් එකේ කී එක කායක ළඟ තියෙනවා කියලා අන්ලොක් කරන්න සහ ස්ටාර්ට් කරන්න ඉඩ දෙනවා. ලස්සන්ට පැදගෙන වාහනය අරන් යනවා. බලන්න එච්චර ලොකු ගානක් දීලා ගත්ත ටෙස්ලා එකෙන් අවුරුදු ගණන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා හයි සිකියුරිටි දාලා හදන කාර් විනාඩියෙන් දෙකෙන් හොරු හොරකම් කරන් අරන් යන විදිය. මේ අවුඩිය එකක් හොරකම් කරන්න එන විදිය. ඉතින් අයිතිකාරයා ගෙදර ආවා විතරයි හොරා පිටිපස්සෙන් ඇවිල්ලා වෙපන් එකක් පෙන්නලා අයිතිකාරයාට කියනවා කාර් එක ඕනේ කියලා. ඇතුලේ ළමයෙකුත් ඉන්නවා. අන්තිමට ළමයාව ගන්න විනාඩියක් දෙන්න කියලා ළමයාගේ කාර් සීට් එක තියෙනවා. ඒකත් ගලවලා වාහනේ හොරාට දීලා අයිතිකාරයා බේරිලා එනවා. එතකොට මේ තියෙන ටොයටා එක මෙකැනිකල් සිකියුරිටි බයිපාස් එකක් කරලා තමයි ස්ටාර්ට් කරලා හොරකම් කරන් යන්නේ. සෑහෙන්න දියුණු තාක්ෂණයන් පාවිච්චි කරලා තමයි UK වල කාර් හොරු කාර් උස්සන්නේ. ගිය අවුරුද්දට විතරක් කාර් 1,29,000කට වැඩිය හොරකම් කරලා තියෙනවා. ගිය අවුරුද්ද පුරාවට කලින් අවුරුද්දත් එක්ක සසඳලා බලද්දි 100%කින් කාර් හොරකම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ගොඩක් කාර් ආපහු හම්බ වෙද්දි ඒ කාර් පාවිච්චි කරන්න බැරි තත්ත්වෙන් හරි අලාභහානියක් කරලා කෑලි ගලවලා මොකක් හරි දෙයක් කරලා නැත්තම් හොරකමකට හරි පාවිච්චි කරලා තමයි සමහර වෙලාවලට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අර UK වලින් අතුරුදහන් වෙන කාර් තියෙනවනේ ඉතුරු 150. ඒවා ගොඩක් වෙලාවලට රුමේනියා, බල්ගේරියා වගේ ඊස්ටර්න් යුරෝපියන් රටවල් වලින් තමයි ආයේ මතුවෙන්නේ. ගොඩක් වෙලාවලට ඒ රටවල් වල කට්ටිය මෙහෙට ඇවිල්ලා තමයි ඒ වාහන හොරකම් කරන්නේ සංවිධානාත්මක මට්ටමින්. මොකද ඒ රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට ලොකු ගණන් වලට ඒවා විකුණන්න පුළුවන් හින්දා මේ අපරාධකාරයෝ ගොඩක් වෙලාවලට ඒ රටවල් වල මාලිගා වගේ ගෙවල් වල ජීවත් වෙන්නේ. ඉතින් මම මේ පෙන්නුවේ ප්‍රධානම හොරකම් ටිකක් විතරයි. මීට අමතරව UK වල මෝටර් බයික්ස්, වෑන් වල තියෙන ටූල්ස්, කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල තියෙන මැටීරියල්, ගෙවල්,
කෑෂ් මැෂින් ජුවලරි බල්ලෝ පූසෝ ඒවගේම කුණුදාන බින්න එක පවා උත්සන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් ඒවගේම පික් පොකටිං ස්කෑම්ස් හොර සල්ලි ඒවගේම ෆේස්බුක් මාකට් හරහා හොර දේවල් විකිනීම සහ සල්ලි අරන් මාරුවීම ඒවගේම පෙට්‍රල් ඩීසල් ගහගෙන මාරුවදාන එක ඒවගේ තව අමුතු විදිහේ හොරකම් පවා සිද්ධ වෙනවා. ඉතින් හොරකම් දිනෙන් දින UK වල වැඩිවීමක් තමයි ඇත්තටම කිව්වොත් දකින්න තියෙන්නේ. මුළු UK වලින්ම ලන්ඩන් වල තමයි වැඩිපුරම හොරකම් සිද්ධ වෙන්නේ. මේ අතර පැමිණිලි කරපු හොරකම් ප්‍රමාණය 1200කට වඩා දවසට සිද්ධ වෙනවලු. ඉතින් පැමිණිලි නොකරපු හොරකම් එක්ක බැලුවම දවසට 1200ට වඩා ලොකු ප්‍රමාණයක් හොරකම් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ලන්ඩන් විතරක් නෙමෙයි UK වල බර්මින්ගම්, මැන්චෙස්ටර්, ලෙස්ටර්, ලීඩ්ස්, ෂෙෆීල්ඩ්, කොවෙන්ට්‍රි, වුල්වර්හැම්ප්ටන්, සවුතර්න්-ඔන්-සී, යෝර්ක්ෂයර්, හැලිෆැක්ස් වගේ අනිත් ප්‍රදේශවලත් වැඩි හොරකම් ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතින් මේ හොරකම් ඔක්කොම මුළු UKම බලද්දී හැම ප්‍රදේශයකින් වගේ කලින් අවුරුද්දට වඩා පොඩ්ඩ වැඩිවීගෙන යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඔක්කොම එක බලද්දී ඇත්තටම කිව්වොත් UK කියන්නේ තාමත් සේෆ් රටක්. ඒ කියන්නේ ආරක්ෂාකාරී රටක් විදිහට කියන්න පුළුවන් රටක්. ඉතින් අපි දන්නේ තව ඉස්සරහට මොන විදියට මේවා වෙනස් වෙයිද කියලා නම් මට ඒ සම්බන්ධයෙන් කියන්න බෑ. ඒවා ඉදිරියේදී බලා ගන්න පුළුවන් දේවල්. ඉතින් දැන් ඕගොල්ලෝ තව ප්‍රශ්නයක් මගෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ තමයි දැන් මෙච්චර කාලයක් UK වල ওই විදියට එන්න අපරාධ වර්ධනය වෙද්දී හොරකම් ප්‍රමාණය වැඩි වෙද්දී මේ රටේ බලධාරීන් මොනවද කරන්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ රටේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා වෙනවා, ඒ වගේම නීති වෙනස් කරනවා, අලුත් නීති ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා, එක දේවල් කරලා මේගොල්ලෝ ඉතින් මේගොල්ලොන්ගේ පුළුවන් ටික කරනවා. ඉතින් මිනිස්සු නම් කියන්නේ මේගොල්ලොන්ගේ උපරිමය නෙමෙයි කරන්නේ. ගොඩක් කලාල්ලට මේගොල්ලෝ පැලස්තර දානවා කියලා තමයි කියන්නේ. උදාහරණයක් විදිහට මේ රටට බෝට්ටු වලින් සංක්‍රමණිකයන් ඇතුල් වෙනවා අනවසරෙන්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ රටේ සරණාගතභාවය ඉල්ලලා ඒගොල්ලෝ කොහොම හරි මේ රටේ ඉන්න ජීවත් වෙන්න උත්සාහ කරනවා. හරියටම කිව්වොත් මේගොල්ලෝ ස්ක්‍රීන් කරලා නෙමේ ගන්න, මේගොල්ලොන්ගේ ඉතිහාසය ගැන හොයලා බලලා නෙමේ ගන්න. ඉතින් අපරාධකාරයොත් ගොඩාක් මේ රටට ඇතුල් වෙලා කියලා වාර්තාවලින් පවා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු මේ සම්බන්ධයෙන් විරෝධය දක්වනවා. මේගොල්ලෝ කියන්නේ ඉතින් අර සංවිධානාත්මක අපරාධකාරයෝ පවා මේ රටට ඇවිල්ලා අපරාධ මෙහෙවනවා. හොරකම් වැඩි වෙන්නේ ඕවගේ හේතුත් හින්දා කියලාත් කියනවා. ඊට අමතරව අර මේ නීතිය සෑහෙන්න විදියට දුර්වල වෙලා තියෙන හින්දා තමයි මේ රටේ ওই ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා කියන්නේ. මම දැන් මේ වීඩියෝ එක කරේ මගෙන් කිහිප දෙනෙක්ම UK වල හොරකම් සම්බන්ධයෙන් අහපු නිසා. නැතෝ දැන් සමහර කට්ටියක් ඉන්නවා මේගොල්ලන්ට සිංහල තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ UK සම්බන්ධයෙන් හරි මොකක් හරි රටක් සම්බන්ධයෙන් අපි නෙගටිව් දෙයක්, ඍණාත්මක දෙයක් කතා කරොත් ඒකෙන් අපි කරන්නේ ඒගොල්ලොන්ට මේ රටට එන්න එපා කියන එක කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒගොල්ලොන්ට මේ රටට එන්න එපා කියලාවත් මචං අපිව බේරගනින් කියලාවත් නෙමෙයි ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එකෙන් කියන්නේ. මේ වීඩියෝ එකෙන් හරිම සිම්පල් දෙයක් කියන්නේ. ඒ තමයි UK වල හොරකම් ප්‍රමාණය වැඩි වීගෙන යනවා. ඉතින් කීප දෙනෙක් මගෙන් මේ සම්බන්ධයෙන් අහපු හින්දා මේකට උත්තරයක් විදිහට වීඩියෝ එක කරේ. එහෙනම් ඉතින් ජය වේවා. අපි ආයෙත් හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින් UK Boss Facebook page එකේ YouTube channel එකේ. යන්න කලින් මම තව දෙයක් කියන්න ඕනේ. විශේෂයෙන් ලන්ඩන් වල ඉන්න අපේ කට්ටියට කියන්නේ තමුන්ගේ ෆෝන් එක නිතරම අතේ තියාගෙන ඉන්න එපා. ගොඩක් කලහල්ලට ඕගොල්ලෝ ෆෝන් එක අතේ තියාගෙන හිටියම අර හොරකම් කරන බයිසිකල් මල්ලිලාට එහෙම හිතෙන්නේ මචං මේක අරන් ඵලයන් කියලා කියනවා කියලා. ඒකින්ද පරිස්සමෙන් ෆෝන් එක නිතරම කොහේ හරි ඇතුළක දාගෙන තියාගෙන ඉන්න. එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බෙමු.